ඉතින් welcome to Aquatech Bekon. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ මේ ගැන full review එකක් filtration oxygenation මාළු setup එක ගැන ඔක්කොම විස්තර දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වීඩියෝ අන්තිම කරගෙන බැලලා ඉන්න. තාම මම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අද අපි යන වීඩියෝ එකට. අද මේ ගැන පොඩි විස්තරයක් අතර මේක size එක හදපු වෙලේ මම මැන්න වීඩියෝ ඉවරලා edit කරන්න කලින් මේකේ ප්‍රමාණය අඩියක් තමයි මම මැන්න විදිහට. ඇත්තටම මේකේ ඔක්සිජන් එන්නේ සහ ෆිල්ටරේෂන් වෙන්නේ කොහොමද කිව්වොත් දැන් මං ගාව නිකන් ස්පොන්ජ් ෆිල්ටර් එකක් තිබ්බනේ. ෆයිට් එකට ටැංකිය තිබ්බ එක වැඩි පාවිච්චි කරේ නෑ මම. යා පම්ප් එකත් සාදේ නිසා අයින් කරලා තිබ්බේ එකත් වැඩ කරේ නැතේ. එතන තිබ්බට වැඩ කරේ නෑ. ඒක පාවිච්චි කරන නිසා මම මේකට ඊයේම ඔක්සිජන් දුන්නා. ඒ කියන්නේ ඊයේ පෙරේදානේ පොනේ හැදුවේ. ඊයේ ඔක්සිජන් දුන්නා. ෆිල්ටර් එකට පාවිච්චි කරන normal ස්පොන්ජ් ෆිල්ටර් එක. එයා ස්ටෝන් එකක් ඔක්සිජනේෂන් වලට අර පැත්තෙන් පම්ප් එක ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහලා මෙන්න මෙතනින් තුනට බෙදලා තමයි මේකෙන් ෆිල්ටර් එක මේකෙන් ඔක්සිජන් එක තමයි හම් දෙන්නේ ෆිල්ටරේෂන් සහ ඔක්සිජනේෂන් ගානට මේ වෝටර් ක්වොලිටි එක දිහන් ඉන්නේ. මේක සෙටප් එක ගැන කිව්වොත් මේ වැඩි මුකුත් හිතන්නකෝ වල් දාන්න නැද්ද වැලි දාන්න නැද්ද කියලා බලන්නේවා. මොකද මේක සූක්ෂම බැලුවොත් මේ සවනේ මේ ඝනකයිටි කොලයක් වුණාට ඔය රෆ් දෙයක් කියන්නේ රෆ් දෙයක් එහෙම වැඩියෙන් බරුණොත් ඒ පැත්තෙන් හිල් වෙන්න සහ ලීක් වෙන බලන්න. ඒක නිසා මේක ඉස්සරහට අප්ග්‍රේඩ් කරනවා. කියන්නේ මේ සම්පූර්ණ වෙනස් කරනවා. ඊ කිව්වා උතන මුල වුණේ මාළු ඔක්කොම අයින් කළා. යටට ටයිල් තියෙනවා. අපේ ගෙදර ඉතිරි වෙච්ච ටයිල් හෙන්නට තියෙනවා පොඩි පොඩි. ඒව ගානට කොටුවක් කරලා මේක ටයර් එක උඩින් තියලා වදින පොලිතින් එක දාලා ස්ටේප් කටු ගන්න නියමට මේක ගානට හදන නිසා වීඩියෝ අන්තිම කරලා නැදිලා ඉන්න නෙමෙයි. ඔව් මේ අප්ඩේට් කරන විදිය ගැන කතා කරද්දී ඒක වෙන වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. especially මතක් කරන්න ඕනේ මේ අපි setup එක ගැන කතා කරමු. මම මේ වීඩියෝ එක අන්තිමට කතා කරන්නම්. front screen මේ ෆොටෝ එකක් එහෙම වැටේ. මේවත් එක වචන එක කොමඩ් රිපෝට් එකක් තියෙනවා. තිරවාන ගාල් 3ක් විතරක් 2ක් 4ක් 5ක් විතර තියෙනවා. ඔකනේ ෂෙල් හවුස් එක තමයි මාළු ඉන්නේ. මාළු ටික දැන් බයලා ඉන්නේ ටැංකියේ එන කාලයක් කියන්නේ ටැංක් එකේ එන කාලයක් ඉඳලා එක පාඩම වෙනස් වෙනකොට පරිසරෙට එහෙම තමයි මාළු. මේ ටයිගර් බාබ්ලා ස්ථිර මාළු කෙරෙට දැන්ට දැන් මාළු දාන